ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න අදත් මම ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් සීනි මුරුක්කු රෙසිපි එකක් අරගෙන ආවා. මේක හදන්න පාන් පිටි, හාල් පිටි ඕන නැහැ. ඒ වගේම වසවිස නැතුව හදාගන්න පුළුවන් ගොඩාක් රස කෑම. එකපාරක් කෑවොත් ආයෙ හදාගෙන කන්න හිතෙනවා. ඒ තරම්ම ගොඩක් රසයි මේ සීනි මුරුක්කු එක. ඔයාලට මේක හදලා තේ වේලාවට කන්න ගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ සීනි මුරුක්කු ටික හදාගන්නේ කියලා. කොස් වලින් තමයි මේ සීනි මුරුක්කු එක හදාගන්නේ. මෙතන මම අරගෙන තියෙනවා හොඳට පැහිච්ච කොස් මදුළු 15ක් විතර. දැන් මේ ටික හොඳට පොඩියට කපා ගන්න ඕන. මේ විදිහට දික් අතට සිහින්ව කපා ගන්න. ඔක්කොම කොස් ටික මම දැන් කපාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට හොඳටම කොස් ටික සිහින් තීරු විදිහට කපා ගන්න ඕන. දැන් මේකට මම එකතු කරගන්නවා කහ වලින් තේ හැඳි කාලා ලුණු තේ හැන්දක් විතර එකතු කරගන්නවා. කහ ටිකක් දාගත්තාම ලස්සනට බැද ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේ මම කොස් ටික බැද ගන්න තෙල් තාච්චියක් ලිපේ තියාගෙන තියෙන්නේ. තෙල් ටික රත් වුණාට පස්සේ කොස් ටිකක් දාලා බැද ගන්නවා. මේ විදිහට කොස් ටික පෙරලා බැද ගන්න. විනාඩි 7-8ක් වගේ යනකොට කොස් ටික බැදෙනවා. මේ ගානට රන්වන් පාටට ක්‍රිස්පියට බැදෙනකොට තෙල් බෙරලා අයින් කරගන්න. කොස් ගොඩක් දාගන්නේ නැතුව මේ විදිහට ටික ටික දාලා බැද ගන්න. මේ විදිහට කොස් ටික ඔක්කොම මම බැදගත්තා. දැන් බැදගත්තු කොස් ටික ටිකක් නිමෙන්න පැත්තකින් තියාගෙන මේකට දාගන්න සීනි පැණි එක හදාගමු. දැන් මම තාච්චියක් ලිපේ තියාගෙන සීනි ග්‍රෑම් 100ක් දාගන්නවා. සීනි ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕන. වතුර ගොඩක් දාගත්තොත් සීනි පැණි එක ගොඩක් වෙලා උණු කරගන්න ඕන. ඒ හින්දා සීනි වැහෙන ප්‍රමාණයට විතර වතුර එකතු කරගන්න. සීනි පැණි එක මේ විදිහට බුබුලු දාලා උතුරනකම් හොඳට පැණි ටික උණු කරගන්න. හැන්දට පැණි ටිකක් අරගෙන බලන්න අන්තිම බිඳුව නූලක් වගේ ඇදී වැටෙනවද කියලා. ඒ ගානට සීනි ටික හොඳට උණු කරගන්න ඕන. නැත්තම් බැදගත්තු කොස් ටික දාගත්තාම පිඟෙන්න බලනවා. දැන් සීනි පැණි එක උණු වෙලා ඇති. දැන් මම බැදගත්තු කොස් ටික එකතු කරගන්නවා. හැම කෑල්ලකම සීනි පැණි දැවටෙන විදිහට හොඳට කලවම් කරගන්න. ටික වෙලාවක් කලවම් කරනකොට මේ විදිහට හොඳට සීනි ටික මිදෙනවා. පොඩි අය ඉන්න ගෙවල් වල නිතරම යාලා බඩගිනි කියනවා. ඉතින් එහෙම වෙලාවට මේ කොස් සීනි මුරුක්කු එක හදලා තියාගත්තාම වසවිසක් නැති හින්දා බය නැතුව යාලට දෙන්න පුළුවන්. ගොඩාක්ම රසයි මේ කොස් සීනි මුරුක්කු එක. අනිවාර්යයෙන්ම ඔයත් හදලා බලන්න. රෙසිපි එක හොඳයි නම් ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එන්න සුබ දවසක් ඔයාලා හැමෝටම.